Hello baristas. අද මොකක්ද කෙමික්ස් එක බ්‍රූ කරමුද? ඉතින් මම ඔක්කොම වලින් පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියන්නම් මේ කෙමික්ස් එක 1941 ඩොක්ටර් පීටර් කියලා කෙනෙක් තමයි ජර්මන් ජාතිකයෙක් හොයාගෙන තියෙන්නේ. දැන් අවුරුදු 80කටත් වඩා අතීතයක් තියෙනවා මේකට. මම මුලින්ම ෆිල්ටර් පේපර් එක දාගන්නවා. ඊට කලින් මම ඔයාලට කියන්නම් මේකේ තියෙනවා මේ මෙතන මේකට කියන්නේ ස්පවුට් එක කියලා. ස්පවුට් එක ඒක කොෆි එක වක් කරන්න ලේසි වෙන්නම විතරක් නෙමෙයි. ඒකේ තව දේවල් තියෙනවා ඒක ගැන කතා කරන්න. මම ඔයාලට දැන් කතා කරන්නම් ෆිල්ටර් පේපර් එක ගැන. ඉතින් මේ පේපර් එක ගොඩක් thick පේපර් එකක්. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මේක එක පැත්තක මේ ලේයර් 3ක් තියෙනවා වගේම අනිත් පැත්තේ එක ලේයර් එකයි තියෙන්නේ. ඉතින් මේකේ මේ ලේයර් 3ක් තියෙන පැත්ත අපි ස්පවුට් එකට ෆේස් කරලා දාගන්නවා. මොකද ඔයා මේ පැත්තේ දැම්මොත් එහෙම ඔයා මේක වෙට් කරනකොට මේක මේ ස්පවුට් එකේ වෝල් එකට ඇලෙන්න පුළුවන්. එහෙම ඇලුනොත් එහෙම මේකෙන් එයා එක ෆ්ලෝ වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඔය එක්ස්ට්‍රැක්ෂන් එක ස්ලෝ වෙන්න පුළුවන්. එතකොට ඒක මොකද කියන්නේ? ඕවර් එක්ස්ට්‍රැක්ට් වෙන්න පුළුවන්. අපි මේක මේ පැත්තට ෆේස් කරගන්න. ඉතින් අපි ප්‍රීවෙට් කරගමු අපේ ෆිල්ටර් පේපර් එක. ඉතින් මේ ෆ්‍රී වෙට් කරගන්න එක ගැන කියනවා නම් මේකෙන් වෙන්නේ මේ ෆිල්ටර් පේපර් එකේ තියෙන අර කඩදාසි ටේස්ට් එක නැති කරනවා වගේම මේ බ්‍රූවර් එක ප්‍රී හීට් කරගන්න මේක උදව් වෙනවා. මම මගේ කොෆි ටික ග්‍රයින්ඩ් කරගන්න යන්නේ. මම කොෆි ටික ග්‍රයින්ඩ් කරගත්තා. දැන් මම මේ වතුර ටික අයින් කරගන්නවා. ඉතින් ග්‍රයින්ඩ් සයිස් එක මම යූස් කරන්නේ මීඩියම් කෝස් කියන ග්‍රයින්ඩ් සයිස් එක. මොකද කෙමෙක්ස් වලට පාවිච්චි කරන ග්‍රයින්ඩ් සයිස් එක V60 වලට වඩා කෝස් වෙනවා. සාමාන්‍ය අපි AeroPress එකකට medium fine grind size use කරද්දී අපි V60 එකට medium grind size use කරනවා. so Chemex එකට medium coarse grind size තමයි use කරන්නේ. මොකද Chemex එකක් කියන්නේ light body එකක් තියෙන smooth clean delicious coffee එකක්, filter coffee එකක්. so මම මේ coffee ටික add කරගන්නවා දැන්. මම අද use කරන්නේ coffee gram 20ක්. so මම මේ විදිහට පොඩ්ඩක් shake කරලා මේ ground coffee bed එක flat කරගන්නවා. so අපි මුලින්ම මම අද කට් 4කට යන්න හදන්නේ. පළවෙනි කට් එක අපි ඒකට කියන blooming part එක කියලා. so let's start blooming. එමීර මෙහෙම circle එකක් විදියට. so ග්‍රෑම් 50ක් දාගත්තා blooming part එකට. so මේකෙන් කොෆි වල තියෙන කාබන් ඩයොක්සයිඩ් අයින් කරනවා වගේම කොෆි ටික සම්පූර්ණයෙන්ම වෙට් කරගන්න අපි මේක මේ blooming part එක යොදා ගන්න. so තප්පර 30කට පස්සේ මම මගේ second pour එක කරගන්නවා මෙහෙම හිමීට until ග්‍රෑම් 120ක් වෙනකම්. කස්ටම් කෙනෙක්ට ඕන නම් ස්ට්‍රෝං නැති ලයිට් බෝඩි එකක් තියෙන ෆිල්ටර් කොෆි එක ඔයාලට මේ කෙමෙක්ස් එක සජෙස්ට් කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය කෙමෙක්ස් එකක් කීප දෙනෙක්ට බොන්න පුළුවන්. මොකද ඒක ලොකුයි. so අපි යමු මගේ third pour එකට. until 210ක් වෙනකම්. so මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. මම අද බ්‍රූ කරන්න යොදාගත්තේ හොන්දුරාස් බීන් එක. ඉතින් මේක roasting date එක ටිකක් පරණයි. ඒ හින්දා මම temperature එක ටිකක් low temp එකක් ගත්තේ 89. අපි බලමු. මමත් ගොඩ දවසකින් Chemex එක බ්‍රූ කරන්නේ. අපි බලමු කොහොමද ටෙස්ට් එක කියලා. මගේ last pour එක මේ විදිහට මම pour කරගන්නවා. until 300 වෙනකම්. මොකද
මගේ රේෂියෝ එක ඇවිල්ලා 1:15 රේෂියෝ එක. සෝ කොෆි ග්‍රෑම් එකකට වතුර ග්‍රෑම් 15. ඒ කියන්නේ කොෆි ග්‍රෑම් 20ක් මම පාවිච්චි කරා. එතකොට වතුර ග්‍රෑම් 300ක්. ඉතින් අපි බලමු සාමාන්‍ය කෙනෙක් එකක් brew කරද්දී ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔය කොෆි ඔය යූස් කරන කොෆි බීන් එක ග්‍රයින්ඩ් සයිස් එකකට අනුව. normally අපි විනාඩි 3ක් විනාඩි 4ක් අතර කාලයක් තමයි හොඳ කෙමික්ස් එක්ක කාලය කියලා අපි කියන්නේ. ඉතින් අපි බලමු. දැන් ඇවිල්ලා විනාඩි 3යි හරියටම අපි 3යි තප්පර 30ක් වෙනකොට මේක නතර කරමු. වතුර ටික ෆිල්ටර් වෙලා ඉවරයි. තව පොඩ්ඩක් තියෙන්නේ. ඉතින් ඔයාලට මේ ගැන මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හැමදාම වගේ මම දන්න දේ ඕගොල්ලන්ට අරන් එනවා. ඕගොල්ලෝ දන්න දේ අනිවාර්යෙන් කමෙන්ට් එකකින් දාන්න. අපි කතා කරමු. දැන් බලමු අපි මේකේ ටේස්ට් එක කොහොමද කියලා. මම මේ ෆිල්ටර් පේපර් එක අයින් කරගන්නවා. ඊට පස්සේ මම පොඩ්ඩක් මේ විදිහට මේක මික්ස් කරගන්නවා. හොඳ සුවඳක් තියෙනවා. මම ගාව තියෙන සෙන්සරි කප් එක. මම මීට කලින් සෙන්සරි කප් ගැන කියලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපේ කෙමික්ස් එක කියලා. මගේ ඔපිනියන් එක අහන්නට වඩා අපි මේක පොඩ්ඩක් මගේ යාළුවන්ට දීලා බලමුද ඒගොල්ලෝ මොකද කියන්නේ කියලා. සෝ කට්ටියටම දුන්නා ළමයි. ඕවර්ऑල් හොඳයි කියලා කිව්වා හරිද? හැබැයි මම දැන් ගොඩාක් කළා කතා කරලා ආවේ. පැය භාගයකට වැඩිය අපේ රෝස්ට්ත් එක්ක. එයා කිව්වා ඩ්‍රයිනස් එකක් තියෙනවා. දැන් මටත් ඒක තේරෙනවා. පොඩි ඩ්‍රයිනස් එකක් තියෙනවා. ඉතින් පොඩ්ඩක් කෝස් කරලා බලන්න කිව්වා ග්‍රයින්ඩ් සයිස් එක. මානික මේ අපේ දන්න පාවිච්චි කරන රේෂියෝස් ග්‍රයින්ඩ් සයිසස් යූස් කරේ. මම මේක බැලුවේ නෑ ඩෙන්සිටි එක කොහොමද මේ එහෙමකුත් බැලුවේ නැහැ. ඉතින් මම තමයි කෙමික්ස් එක බ්‍රූ වුණේ. තව මම ඉස්සරහට ඕගොල්ලන්ට කම්පිටිෂන් වලට යන්න කැමති කෙනෙක් ඉන්නවා. දැන් මේ 22ක් කම්පිටිෂන් එකක් තියෙනවා. ඔයාට දන්නේ නැති කොෆි බීන් එකක් දුන්නාම කොහොමද කැලිබ්‍රේට් කරන්න ස්ටාර්ටින් පොයින්ට් එකක් ගන්නෙ මොන ග්‍රයින්ඩ් සයිස් එකද මම ඉස්සෙල්ලාම ටෙස්ට් කරලා බලන්නේ මොන ටෙම්පරේචර් එකද ටෙස්ට් කරලා බලන්නේ කියන්නේ බීන් එකක් අරගෙන ඒක දිහා බලලා ඒක ඩෙන්සිටි එක දිහා බලලා if roasting rate එක වඩා ඒගොල්ලෝ කියනවා නම් ඒකත් එක්කත් කම්පෙයාර් කරලා කොහොමද ස්ටාර්ටින් පොයින්ට් එකක් ගන්න ඔය වගේ දේවල් මම ඉස්සරහට කතා කරනවා. ඉතින් එහෙනම් සෙට්ලා ඉන්න මගේ page එකත් එක්ක. Jai, happy brewing guys. Bye bye.